ඔයාලට මතක ඇති පෙනහළු වලට අපි දන්නවා පෙනහළු වලට ආපු ඔක්සිජන් ඊළඟට එන්නේ රුධිරයට. ඔයාලට මතකද මම කියතුණා පෙනහළු වලට ආපු ඔක්සිජන් ඊළඟට එන්නේ රුධිරයට. රුධිරයෙන් පස්සේ මේ ඔක්සිජන් එන්නේ කෙලින්ම පුතේ මතක තියාගන්න අපේ දේහ පටකයට. දේහ පටකය. අපි කියනවා දේහ පටකය. දේහ පටකය. ඊට පස්සේ දේහ පටකය කියන්නේ සෛලවලට. සෛලය. ඔන්න ඔක්සිජන් එන පිළිවෙල. සෛල වලින් මේ ඔක්සිජන් එන්නේ මම එදා කිව්වා මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියාවට තමයි ඊළඟට ඔක්සිජන් එන්නේ. මයිටොකොන්ඩ්‍රියා. right. ඔන්න දැන් මයිටොකොන්ඩ්‍රියා වලට ආවට පස්සේ හරිද පුතේ? අපි යන්දෝ මේ ඉන්නේ මයිටොකොන්ඩ්‍රියාව. හරි? මයිටොකොන්ඩ්‍රියාවේ තියෙනවා මෙහෙම අපි කියනවා මේකට මයිටොකොන්ඩ්‍රියා තුළ මියර කියලා කියන්නේ සාමාන්‍යයෙන් A level මට්ටමේදී අපි උගන්වනවා O level මට්ටමේදී උගන්වන්නේ නැහැ. මයිටොකොන්ඩ්‍රියාව කපල බැලුවම එයාගේ මෙන්න මෙහෙම අර නෙරුම් තියෙනවා. ඒකට මියර කියලා තමයි අපි කියන්නේ. ඊළඟට මෙහෙම මියර පිහිටනවා. මේක පූරකය. මේකට අපි කියනවා පූරකය. මයිටොකොන්ඩ්‍රියාවේ පූරකය. මේ පූරකය තුල සිදුවන ක්‍රියාවලිය ඒ තමයි සෛලීය ශ්වසනය. එතකොට මේක සිදු වෙන්නේ මේ පූරකය තුල. මියර ආසන්නයේ මේ මයිටොකොන්ඩ්‍රියාවේ මැද තියෙන පූරකය. මේවට අපි කියනවා මියර. ඒකට කියන්නේ මියර. right. ඔන්න ඕක තමයි මේකේ සමස්ත ක්‍රියාවලිය වෙන්නේ. පෙනහළු වලට එනවා ඔක්සිජන් මං එදා කිව්වා ආශ්වාසය මගින් අපි ඒක නමක් කියනවා බාහිර ශ්වසනය කියලා. ආශ්වාසයට කියන්නේ බාහිර ශ්වසනය. මගින් පෙනහළු වලට එනවා. පෙනහළු වලින් රුධිරයට ලබා දෙනවා ගර්ත හරහා. ගර්ත වලින් දේහ පටකයට ලබා දෙනවා. දේහ පටකයට පස්සේ සෛල වලට ලබා දෙනවා. සෛල වලට පස්සේ මයිටොකොන්ඩ්‍රියාවට ලබා දෙනවා. ඒ ඔක්සිජන් මයිටොකොන්ඩ්‍රියා තුලදී මේ යන්නේ මයිටොකොන්ඩ්‍රියාව. මේ අපි යන්නේ මයිටොකොන්ඩ්‍රියාව. මේ මයිටොකොන්ඩ්‍රියා තුලදී එයාගේ පූරකය තුල සෛලීය ශ්වසනය කියන ජීව ක්‍රියාවලිය සිදු වෙනවා. මේ සෛලීය ශ්වසනයේ මතක තියාගන්න සෛලීය ශ්වසනයේදී අවශ්‍ය වෙනවා සංඝටක දෙකක්. ඒ තමයි එකක් ග්ලූකෝස්. මේක දහනය කරන්න තමයි ඔක්සිජන් ඕනේ. ආහාර සංඝටකයේ ඉදිරියේ ග්ලූකෝස්. ඒක දහනය කරලා අපි කියන එක දහනය. ඔක්සිජන් මගින් දහනය කරලා නිපදවනවා කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ධන ශක්තිය. ඔන්න ඔබ තමයි නිපදවන්නේ. එතන මතක තියාගන්න මෙතන අපි ග්ලූකෝස් සෛලීය ශ්වසනයේදී ඔක්සිජන් එක්ක දහනය වෙනවා. දහනය වෙලා පුතේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය. දැන් මේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් මේක බහිශ්‍රාවීය ද්‍රව්‍යයක්. මේක එනවා මයිටොකොන්ඩ්‍රියා මෙතෙන්ටයි CO2. ඒක එනවා මෙතෙන්ට. මයිටොකොන්ඩ්‍රියාවෙන් සෛල වලට, සෛල වලින් දේහ පටකයට, දේහ පටකයෙන් නැවත රුධිරයට, රුධිරයෙන් ගර්ත හරහා නැවත එනවා පෙනහළු වලට. පෙනහළු වලින් පිට වෙනවා. පෙනහළු වලින් මේක පිට වෙනවා ප්‍රාශ්වාසය මගින්. ඒතර ඔන්න ඔය සමාස්ත ක්‍රියාවලිය තමයි මේක වෙන්නේ. විද්‍යාව 6/11 වෙනි සඳහා DMS ඇකඩමි මගින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙහෙයවීම බස්නාහිර පළාතේ රජයේ පාසල් ආචාර්ය දසුන් මధుරංගන